ක්‍රිප්ටෝකරන්සි වලින් බයිනෑන්ස් වලින් ඔයත් ගොඩ යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයා මේ බලන්නේ ෂාක් බෝයි ඔයාලා වෙනුවෙන් ගේන 100ක් නොමිලේ බයිනෑන්ස් ට්‍රේඩින් ෆුල් කෝස් එකට අදාළ වටිනම වැදගත්ම වීඩියෝ එකක්. ඒකට හේතුව තමයි මම මේ වෙනකොටත් 100ක් නොමිලේම ඔයාලා වෙනුවෙන් YouTube channel එකේ මගේ ඔයාලා වෙනුවෙන් බයිනෑන්ස් ට්‍රේඩින් ෆුල් කෝස් එකක් පටන් ගන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ ප්ලේලිස්ට් වලට ගිහිල්ලා බලන්න 100ක් නොමිලේ බයිනෑන්ස් ෆුල් කෝස් කියලා මම වෙනම කැටගරි කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එක මට අතරමැදදී නතර කරන්න වුණා. නමුත් ඔයාලට ඔන්න අද දවසේ ඉඳන් ඒ කියන්නේ හරියටම ජූලි මාසේ පළවෙනි දින ඉඳන් ඔයාලට කිසිම දෙයක් තේරෙන කෙනෙක්ට උනත් සරලවම තේරුම් ගන්න පුළුවන් විදියට මේ වීඩියෝ එකේ ඉඳන් උනත් ඔයාලට හැම දෙයක් ගැනම මුලින්ම සරලවම ඉගෙන ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ගොඩක්ම විශේෂත්වයට පත් වෙන තවත් හේතුවක් තමයි බිගිනර්ස්ලට තමයි මම මේ පාඨමාලාව ફોකස් කරන්නේ. අන්න එතනදී මේ බයිනෑන්ස් කියන නම එහෙම නැත්නම් මේ ක්‍රිප්ටෝ කරන්සි කියන නම මේ වචන දෙක අහපු නොහාපු හැමෝම වෙනුවෙන් මුලින්දම්ම මෙන්න මෙතනින්දම්ම මම ඔයාලට මෙන්න මේ කෝස් එකේදී හැම දෙයක්ම මම ඔයාලට පිළිවෙලින් ඔයාලා නොතේරෙන හැම දෙයක්ම හැම දැනුමම මම ඔයාලට 100ක් නොමිලේම ඔයාලා වෙනුවෙන් ලබා දෙනවා. ඉතින් බොරු කෝස් කාර්යය පස්සෙන් ගිහිල්ලා සල්ලි කාලය මේ වගේ දේවල් විනාශ කරගන්නේ නැතුව ඔයාලට පුළුවන් 100ක් නොමිලේම බයිනෑන්ස් හරහා ඒ වගේම ක්‍රිප්ටෝකරන්සි හරහා මුදල් උපයන්න මේ පාඨමාලාවට එකතු වුණොත් අනිවාර්යෙන්ම හරි. දැන් ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එක මම විවෘත කරනවා. ඔයාලා දන්න විදියට ඔයාලට ඇහුණු විදියට බයිනෑන්ස් කියන්නේ මොකක්ද කියලා ඔයාලගේ තියෙන දැනුම අනුව ඔයාලට පුළුවන් ඒ කියන්නේ මොකක්ද කියන එක ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මම ફોකස් කරන්නේ කිසිම දෙයක් නොතේරෙන කෙනෙක්ට උනත් හැම දෙයක්ම උගන්වලා මේ ක්‍රිප්ටෝකරන්සි එහෙම නැත්නම් බයිනෑන්ස් වලින් නිවැරදිව මුදල් හොයන තැනට වෙනකන් ඔයාලව ගෙනියන්න තමයි මට අවශ්‍යතාවය තියෙන්නේ. මොකද ලංකාවේ බයිනෑන්ස් කියපු ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ ෆියුචර් ට්‍රේඩින් තමයි. මොකද ලංකාවේ කෝස් කරන අය ප්‍රොමෝට් කරන්නේ මේ ෆියුචර් ට්‍රේඩින් මෙතඩ් එක. ඉතින් මේ නිසාම මේ බයිනෑන්ස් කියන නම ඒ වගේම ක්‍රිප්ටෝකරන්සි කියන නම ගොඩක් අයට එපා වෙන්න හේතුවක් වෙලා තියෙනවා. මේ විදිහට තමන්ගේ සල්ලි තමන්ගේ වටින දේවල් වැය කරලා ෆියුචර් ට්‍රේඩින් කරලා තමන්ගේ තියෙන ෆන්ඩ් එක සම්පූර්ණයෙන්ම නැති කරගත්තු නිසා. හරි. ඉතින් මම හිතනවා ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ තියෙන අදහස ඔයාලා දන්න දේ මේ බයිනෑන්ස් කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාලා මේ වෙනකොට කමෙන්ට් කරලා ඇති කියලා. හරි. මම දැන් ඔයාලට මුලින්ම සරලවම කියලා දෙන්න. මේ බයිනෑන්ස් කියලා කියන්නේ ලෝකේ අංක 1 ක්‍රිප්ටෝකරන්සි එක්ස්චේන්ජ් එක. මෙතෙන්දී මම ඔයාලට භාවිතා කරන දේවල් ගොඩාක්ම සරල විදිහට තමයි කියලා දෙන්නේ. ඒ නිසා ඔයාලට කිසිම ගැටලුවක් වෙන එකක් නැහැ. ඔයාලට මේ දේවල් තේරුම් ගන්න. මොකද මේ ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ? ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ ඔයාලා දන්නවා ලෝකේ තියෙන කරන්සි වර්ග දෙකක්. ක්‍රිප්ටෝකරන්සි ඒ වගේම ෆියට් කරන්සි කියලා. ඉතින් මේ ෆියට් කරන්සි කියන්නේ මොකද්ද කියලා මම මුලින්ම පැහැදිලි කරන්න. ඔයාලා සාමාන්‍යයෙන් අපි ලංකාවේදී යූස් කරන මුදල් ඒකකේ තමයි රුපියල් කියලා කියන්නේ. ඉතින් අපිට මේ රුපියල් අපිට ෆිසිකලි බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට රුපියල් 100 නෝට්ටුවක් විදියට ඒ වගේම 1000 නෝට්ටුවක් විදියට මේ විදියට අපිට පුවමාරු කරද්දී අපිට ෆිසිකල් බලා ගන්න පුළුවන්. නමුත් ක්‍රිප්ටෝකරන්සිස් කියලා කියන්නේ ඩිජිටල් කරන්සිස් වලට. ඒ කියන්නේ අපිට ෆිසිකලි මෙන්න මේ තියෙන මුදල් ඒකකේ අපිට අතින් අල්ලන්න බෑ. අපිට වැලියු එකක් විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදියට ඔයාලා අහලා ඇති බිට්කොයින්, එතීරියම්, BNB මෙන්න මේ වගේ කොයින්ස් එහෙම නැත්නම් ටෝකන්ස් හඳුන්වන්නේ ඩිජිටල් කරන්සිස් විදියට. ඉතින් අන්න ඒ දේ විතරක් ඔයාලා ඔලුවට ගත්තම ඇති. එතනින් එහා දේවල් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ක්‍රිප්ටෝකරන්සි කියලා කියන්නේ ඩිජිටල් කරන්සි වලට. එහෙම නැත්නම් ෆියට් කරන්සි කියලා කියන්නේ අපි ෆිසිකල් භාවිතා කරන. ඒ කියන්නේ අපි එදිනෙදා හුවමාරු කරන අපිට පේන අගයක් විදියට පේන කරන්සිස් වලට තමයි ෆියට් කරන්සිස් කියලා කියන්නේ. මෙන්න මේ දේ විතරක් ඔයා තේරුම් ගත්තම ඇති. ලංකාවේ විවිධ බැංකු වර්ග තියෙනවා. ඉතින් කමර්ෂල් බැංකුව කියාවි, BOC බැංකුව කියාවි, මේ වගේ බැංකු වර්ග තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ ළඟ තියෙන සල්ලි, ඒ කියන්නේ අපි උපයන මුදල්, එහෙම නැත්නම් අපිට වෙනත් මොනෑම හෝ මාර්ගයකින් එන මුදල් අපිට පුළුවන් මේ බැංකු වල තැන්පත් කරන්න. ඉතින් මේ විදිහට බැංකු වල තැන්පත් කරනවට අපිට පුළුවන් ඒක විවිධ ආකාරයට තැන්පත් කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ඉන්ට්‍රස්ට් එකක් එන විදියට අපිට පුළුවන් ෆික්ස් ඩිපොසිට් එකක් වගේ දාන්න. මේ විදියට අපිට පුළුවන් අපේ ළඟ තියෙන ෆියට් කරන්සි, ඒ කියන්නේ අපි භාවිතා කරන මුදල් ඒකක බැංකු වල තැන්පත් කරලා තියාගන්න. ඒ කියන්නේ අපිට බැංකු ගිණුමක් තියෙනවා නම් අපේ බැංකු ගිණුමේ අපි මුදල් තැන්පත් කරනවා නම් අපි දන්නවා අපේ බැංකු ගිණුමේ මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවා කියලා රුපියල් වලින්. ඉතින් අන්න ඒ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සිස් අපිට ගබඩා කරන්න, ඒ වගේම ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩ් කරන්න, ඒ කියන්නේ සරලවම කියොත් ක්‍රිප්ටෝකරන්සි බයි කරන්න, සෙල් කරන්න, ට්‍රේඩ් කරන්න පුළුවන් ඩිජිටල් බැංක් එකක් විදියට තමයි මම ඔයාලට සරලවම උදාහරණයක් විදියට හඳුන්වන්නේ මේ බයිනෑන්ස් කියලා කියන්නේ. මොකද ඔයාලට ඒ විදියට ඔයාලට මේ විදියට මේක තේරුම් කරොත් තමයි ඔයාලට මේක හරියටම තේරුම් යන්නේ. ඉතින් අපි ෆිසිකලි මනි, ඒ කියන්නේ අපේ ළඟ තියෙන ෆියට් කරන්සිස් අපි තැන්පත් කරන්න අපි භාවිතා කරන්නේ බැංකුවනේ. අන්න ඒ වගේම
අපේ ළඟ තියෙන cryptocurrencies අපි buy කරන්න, sell කරන්න, trade කරන්න භාවිතා කරන digital bank එකක් වගේ තමයි මෙන්න මේ Binance කියලා කියන්නේ. ඉතින් මේ Binance කියන එක මේටත් වඩා විශේෂත්වයට පත් වෙන ප්‍රධානතම හේතුව තමයි මෙන්න මේ වගේ ලෝකේ cryptocurrencies exchange. ඒ කියන්නේ අපිට cryptocurrency buy කරන්න, sell කරන්න, trade කරන්න පුළුවන් exchange ගොඩක්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ exchange අතරිනුත් ලෝකේ අංක 1 exchange එක තමයි Binance කියලා කියන්නේ. අන්න ඒක තමයි Binance වල තියෙන විශේෂත්වය. ඇත්තටම කිව්වොත් ලෝකෙ මිලියන 250කට වඩා අධික යූසර්ස්ලා ප්‍රමාණයක් ක්‍රිප්ටෝකරන්සි buy කරන්න, sell කරන්න, trade කරන්න භාවිතා කරන ලෝකේ අංක 1 platform එක තමයි Binance කියලා කියන්නේ. අන්න ඒක තමයි Binance වල තියෙන විශේෂත්වය. ඉතින් මෙන්න මේ Binance හරහා මුදල් හොයන්න පුළුවන් ක්‍රම විවිධාකාර ක්‍රම තියෙනවා. ඒ කියන්නේ එකක් විතරක් නෙමෙයි. ලංකාවේ ගොඩක් අය මම කලින් මතක් කරා වගේ දන්නේ. මොකද කෝස් කරන අය ප්‍රොමෝට් කරන්නේ future trading තමයි. ඉතින් future trading කියන එක විතරක් නෙමෙයි. ඒක high risk දෙයක්. ඒ කියන්නේ risk එක වැඩි. ඒ විතරක් නෙමෙයි Binance හරහා මුදල් හොයන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒ හැම ක්‍රමයක් ගැන මම මීට කලින් මගේ YouTube channel එකෙන් දැනුවත් කරනවා. නමුත් ඔයාලට මේ වීඩියෝ සීරීස් එකේදී අද ඉඳන් හැම දෙයක්ම ඔයාලට මේ වීඩියෝ සීරීස් එකෙන් උනත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තවමත් Binance කිනුමක් නැහැ කියලා කියන්නේ ඔයාලා ඇත්තටම ඉන්නේ ජෙනරේෂන් එකක් පහලින් කියන එක ඔයාලා අනිවාර්යයෙන්ම පිළිගන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන ඔයාටත් Binance ගිණුමක් නැත්තම් අනිවාර්යයෙන්ම Binance account එකක් හදන්න. ඉතින් මේ වීඩියෝ එකේ හෝ එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ description එකේ හෝ first comment එකේ මම දාලා තියන්න link එක USDT 100ක trading fee rebate voucher එකක් එක Binance ගිණුමක් හදාගන්න පුළුවන් විදිය ගැන විනාඩි 12ක වගේ පුංචි වීඩියෝ එකක් තමයි තියෙන්නේ. ඔයාලට පහසුවෙන්ම මේ වීඩියෝ එක බලලා Binance ගිණුමක් හදාගන්න පුළුවන්. ඒ විදිහට අපිට Binance ගිණුමක් හදාගත්තාම අපිට මේ Binance ගිණුමෙන් අපිට පුළුවන් crypto buy කරන්න, sell කරන්න, trade කරන්න මේ විදිහට. ප්‍රධාන වශයෙන් මේ තුන තමයි ප්‍රධාන වශයෙන් හඳුන්වලා දෙන්න තියෙන්නේ. නමුත් අපිට මේ Binance කියන මෙන්න මේ exchange එකේ ඇතුලේ විවිධාකාර ක්‍රම තියෙනවා. මම නැවතත් මතක් කරනවා අපිට මුදල් හොයන්න පුළුවන් ක්‍රම විවිධ campaigns, ඒ වගේම Binance එකේ තියෙන විවිධ events වර්ග මේ වගේ විශාල ප්‍රමාණයක් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මම එකින් එක වීඩියෝ සීරීස් එකකින් ඔයාලට ගේන්න. කලබල වෙන්න දෙයක් නැහැ. ඔයාලට හැම දෙයක්ම සරලවම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් හින්දා මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා Binance කියන්නේ මොකක්ද? ඒ වගේම Binance වලින් වෙන්නේ මොකක්ද කියන එක ඔයාලා දාලා අදහසක් සරල අදහසක් ගත්ත කියලා. මේ විදිහට මම ඔයාලට කෙටි මාතෘකා වලින් මේ විදිහට cryptocurrency ගැන, Binance ගැන, trading ගැන හැම දෙයක්ම මම ඔයාලට ඉදිරියටත් මම ඔයාලට දවස් ගාන වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක like කරලා ඒ වගේම ඔයාගේ අදහස comment section එකේ comment එකක් ඉදිරියට දාගෙන යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම අපේ Telegram channel එකට join වෙන්න. මොකද හැම update එකක්ම Telegram channel එකේ තමයි මුලින්ම update කරන්නේ. මේ වගේම වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.